කෑමට කෑදර කම් නොකරන්නේ තම මාත කියමින් කෑ නොගසන්නේ තරහට කෑමත් විසි නොකරන්නේ එලිපිට හිටගෙන මේ කවිත එක තියෙන්නේ සිරිත් මල්දම කියන පොතේ. සිරිත් මල්දම කියන පොතෙන් අපිට යහගුණ ගැන කියවෙන අපිට හදාගන්න ඕන ගුණාංග ගැන ගොඩාක් කියලා දෙන පොතක්. ඉතින් මුලින්ම තියෙනවා කෑමට කෑදරකම් නොකරන්නේ. කවදාවත් පුතේ කෑමට කෑදරකම් කරන්න එපා. කියන්නේ ලොකු ආසාවක්. හම්බෙන චුට්ටට ඒක කාලා ඉවරයි නේද? තව මට කියන්නේ කෑම ගන්න එපා. මේ අනේ අයියෝ මට තව ඒ දෙදෙන කෙනා ඇවිල්ලා තමන්ට දෙදුවොත් මේ වෙලාවෙදි තමන්ට ඇති ගමනේ කියලා ඇති කියලා කියන්න. හැබැයි හැම වෙලෙම කෑ ගන්න එපා මට තව දෙන්න ඒක හරිම කැතයි නරක වැඩ. තරකට කෑම විසි කරන්න එපා. තමන්ට තරහ ගියා කියලා කෑම විසි කරන්න එපා. වැරදිම දෙයක්. තමන්ට තරහ ගියා කියලා අපි කන කෑම විසි කරන්න හොඳ නෑ. එළියට හිටගෙන කෑම කන්න එපා. එළියේ හිටගෙන කෑම එළියේ නැත්තම් අර පුටුවක ඉඳගෙන වතුර එකක් ළඟ තියාගෙන පිඟාන මෙහෙම අල්ලගෙන අනාගෙනයි කන්න ඕන ලස්සනට. හිටගෙන මේ මාතේ තියාගෙන කාගෙන යන්න එපා. හරිම වැරදි ඒක. ඊළඟට කියනවා කෑමට අත දමමින් නොම ගන්නේ. කාගේවත් කෑම පිඟානකට අත දාලා කෑම ගන්න එපා. ඒක නරකම පුරුද්දක්. අම්මගේ බත් පිඟානටවත් අත දාලා කෑම ගන්න එපා. කන විට කැත ලෙස තලු නොගසන්නේ. කනකොට දාලා තලු ගහලා කන්න එපා. තැනකට ගිහිල්ලා එහෙම කෑවොත් එතන ඉන්න අය hina වෙයි සහ ඒක අහන් ඉන්න අය ටිකක් අප්පිරියයි. අර කැත ගතියක් එනවා. ලස්සන නෑ. ඒක හොඳ වැඩක් නෙමෙයි. තලු ගහන්න එපා. කොයිම වෙලේකවත් අඬ කෑම කන්න එපා. මොනවා වුණා අපිට කවුරු බැන්නා අපිට කවුරු ගැහුවත් කන වෙලාවට අඬන්න එපා. හරි සතුටින් හිත සතුටින් කෑම කන්න. හිත සතුටින් කෑම කන්න. එතකොට අපිට ඒ කෑම එකේ තියෙන පෝෂ්‍ය පදාර්ථ ටික අපේ ශරීරයට ලැබෙනවා. එහෙනම් අපි මේ ආහාර පාඩමේදී ආහාර ගැන ඉගෙන ගන්නවා වගේම අපි ආහාර ගන්නකොට අපි ගාව හොඳ පුරුදුත් ඇති කර ගන්න ඕනේ. ඒව තමයි මේ සිරිත් මල්දම පොතෙන් ඔයාලට කියලා දෙන්නේ. එහෙනම් මේ හොඳ පුරුදු ඇති කරගෙන තමන්ගේ ආහාර ටික අරගෙන හොඳ පෝෂණයක් තමන්ගේ ඇඟට ගන්න.